අපි මේ මුහුදු මංගෝලකාරයන්ගේ නැවකන්නේ බං අවිල්ලා ඉන්නේ. මේ නැවකින් තාමත් වෙලා තියෙන එක පාටම. අම්මට සිරි වෙනවා. අර ඇතින් පේන්නේ මුහුදු මංගෝලකාරයෙක්ද බං ඉන්නේ. අර ඉන්නේ මුහුදු මංගෝලකාරයෙක්ද? ඒකනේ බං මේ මාත් බැලුවේ. අඩු අර හැකුත් වහගෙන ඉන්නේ මං හිතන්නේ මුහුදු මංගෝලකාරයෙක් බං ඉන්නේ. මේ අපි දැන් මොකද බං කරන්නේ? මේ නැව වටේටම උගේ ගෝලයොත් ඉන්නවද කොහෙද? ඈ උංගාවත් කඩු තියෙනවා බං හතර වටේම. උන් අපිව තාම දැක්කේ නෑ නේද? තාම නම් දැක්කේ නෑ වගේ. මේ අපිට මේ ගෙදර යන්න මහචාර්යතුමා තව කොච්චරලා තියෙනවද කිව්වද? විනාඩි 48ක් නේ කිව්වේ. දැන් අපි විනාඩි 48ක් යනකම් කොහොමද මේ නැවේ ඉන්නේ? මැරෙන්නේ නැතුව. මුන් අපිව මරයිද බං? ඈ බං ශකියා. අනේ මන්ද බං කොහොම හරි ඉමුති. අම්මට දිරි වෙනවා. අන්න රූමේ පැත්තට එනවා. අන්න රූමේ පැත්තට එනවා. මගේ යාළුවනේ channel එක තාමත් subscribe කරේ නැත්තම් ගැම්මට දැම්මම subscribe පාරක් දාලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. හොදේ? ඒයි කවුද කියපල මගේ නැවට මේ අතුල්ලුනේ හොරෙන්? ඈ කවුද බලා? ඔත්තුකාරයෝද? අර රතු රැවුලක ඔත්තුකාරයෝද දන්නේ නැහැ මේ. පොඩ්ඩක් සර්ච් කරපලා අපි කොල්ලෝ කෝ වරලා හදිසියක් ශනිකවරලා කැප්ටන් මාවල්ගේ නැවට හොරු පැනලා ශනිකවරලා ගිනි විංජුබ්බරයක් එන්නේ. අන්න රුව අපිව දැක්කනේ බං. අද නම් බෙල්ල ගහලා එනවා ෂුවර්රා. අද නම් බෙල්ල ගහලා එනවා. දැන් බල කොටු වෙලා ඉවරයි. මට කියපල්ලා බල ඇත්තටම අර රතු රැවුලක ඔත්තුකාරයෝද? අයකෝ දැන් බලගේ මරණේ තීන්දුව කරන්නයි මම යන්නේ. මරණය වෙන්න කලින් දැම්මම කියපල්ලා. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි. තේරුණානේ? බල දන්නේ නැහැ මේ කැප්ටන් මාවල් කියන්නේ කවුද කියලා. අනේ මාවල් අයියේ. අපි වතාරින්නේ මාවල් අයියේ. අපි මේ අනාගතේ ඉඳලා ආවේ. අපේ මරන්න එපා මාවල් අයියේ. අපි තාම පොඩි ළමයි. අපි පොඩි ළමයි මාවල් අයියේ. අනේ මාවල් අයියේ. ඔයාලට තේරෙන්නේ නැද්ද අපි පොඩි ළමයි කියලා? අපි මොන ඔත්තු සපෙන්නේ මොන රැවුලෙක්වත් අපි දන්නේ නැහැ. අපි මේ උඩින් කපාට්ටම කඩාන පාත්තුනේ. අනාගතේ ඉඳලා ආවේ මාවල් අයියේ. අනේ අපිට උදව් කරන්න අපිට යන්න දෙන්න මාවල් අයියේ. උඹලා මට බොරු කියනවා එහෙම නෙමෙයි නේද? මට පොඩක් පැහැදිලි කරන් බලන්න මොකද්ද මේ ඔය අනාගතය කියන්නේ කියලා. කෑමක්ද? අප්පට දිනේනවා. දැන් කොහොමද ගියාකෝ මේක පැහැදිලි කරන්නේ? කොහොම හරි පැහැදිලි කරන්න එනවා බං. නැත්තම් මැරෙන්න තමයි වෙන්නේ. කොයි ඉතින් මට කියපලා බලන්න මොකද්ද ඔය අනාගතය කියන්නේ රෙද්ද? මොකද්ද කියලා කියපන් කෑමක්ද ඒක? මට විස්තර කරපන්. අනාගතය කියන්නේ මවල් අයියේ අනාගතයට. ඒ කියන්නේ අපි දැන් මේ මෙතන වෙන සිද්ධිය නෙමෙයි. ඊට පස්සේ වෙන සිද්ධිය අපි ගොඩක් දේවල් දන්නවා. දැන් ඔයාට මේ දැන් මෙතන ඉන්නාගේ තමයි අපිට කියන්න පුළුවන් ඔයාට ඊට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. අන්න ඒක තමයි මේ මවල් අයියේ අනාගතය කියන්නේ. අපි ඒ කාලේ ඉඳලා තමයි මේ කාලෙට ආවේ. ඒකට කියන්නේ කාලය හරහා ගමන් කිරීම කියලා. ඔයාට සමහරක් විට මං කියන දේවල් තේරෙන්නේ නැතුව ඇති. මොකද ඔයාලා මේ දේවල් ඉගෙනගෙන නැහැ තාම. ඒ හින්දා මාවල් අයියේ අපි වතාරින්න මාවල් අයියේ. අපිට ජීවිත දාණය දෙන්න. එහෙනම් මට කියපල්ලකෝ බලන්න මට ඇමරිකාව හොයාගන්න පුළුවන් වේද කියලා. පුළුවන් මාවල් අයියේ. ඔයා තමයි හොයාගන්න එක. ඔයානේ කොලම්බස් කියන්නේ. ඔයාට පුළුවන් අයියේ අනිවාර්යෙන් හොයාගන්න. අපි අනාගතේ ඉඳලා අපි දන්නවා ඔයාට මේ හොයාගන්න පුළුවන් කියලා. අනිත් එක ඔය ඇමරිකාව කියලා හොයාගත්තට ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ ඩොලර් ට්‍රම්ප් කියලා එක්කෙනෙක්. තේරුණාද? ඩොලර් ට්‍රම්ප් කියන එක්කෙනෙක් තමයි ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ. ඔයාට පුළුවන් අයියේ. ඔයාට පුළුවන්. ඔයාට බැරි නම් කාටද පුළුවන්? ඔයාට පුළුවන් අයියේ මේ ඇමරිකාව හොයාගන්න. ඒ කියන්නේ මට ඇමරිකාව හොයාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ ජනාධිපති වෙනවා කිව්වේ? ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද්ද නම කිව්වේ මට තේරුන්නේ නැහැ ඒක. ඩොනල්ඩ් ට්‍රම්ප් අයියේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ෂා මරු මමත් කැමතියි නමට. මෙහෙම දෙයක් තියෙනවා. මට මේ කරපු උදව් වලට මම ඔය ඇමරිකාව කියන ගොඩබිම හොයාගත්ත ගමන් ඒ රටේ ජනාධිපති කරනවා උඹලා තුන්දෙනාගේ එක්කෙනෙක්ව. උඹලට තේරුණාද? උඹලා තුන්දෙනාගේ එක්කෙනෙක්ව මම මේ රටේ ජනාධිපති කරනවා. හැබැයි අනිත් දෙන්නට වෙන්නේ මුළු ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න. තේරුණාද? නැත්තම් ජනාධිපති වෙන්න බෑ කිව්වොත් උඹලා තුන්දෙනාගේ එක්කෙනෙක් හරි තුන්දෙනාම දානවා මේ මුහුදේ මෝරු කණ්ඩ. මුහුදට දානවා මෝරු හෙමින් නෙමෙයි දෙන්නේ පුතේ. එක කටට ගිල්ල දාන්නේ. මොකද කියන්නේ කොල්ලෝ වැඩේට කැමතිද? අපේ ලොක්කා දෙයක් කිව්වා ආයෙතනින් යහට දෙයක් නැහැ. ශකියා අපි දැන් මොකද බං කරන්නේ? කොහොමත් ඉතින් බං අපි බෑ කිව්වොත් අපි මෝරුන්න කණ්ඩ දානවනේ. ඒ හින්දා හොඳම දේ තමයි මේ ජනාධිපති වෙන්න කැමතියි කියන එක. ඒතර තුන්දෙනායින් කාවාරි තෝරලා ජනාධිපති කරයිනේ. අපිට එමුණොත් මේ පට ලක්කයක් එන්නේ නැහැ. අපේ ලක් එක හොඳයි බං. මේ සුපිරි අවස්ථාවක් අපිට සෙට් වෙන්නේ. විනාඩි 48කින් මේ අපි කොහොමත් අපේ කාලට ආපහු ඇදිලා යනවනේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ බං. අපිට මේ සුපිරි අවස්ථාව මග අරගන්න හොඳ නැහැ. කැමතියි කියපන්. අපි කැමතියි අයියේ අපි තුන්දෙනෙන් කාවාරි ජනාධිපති කරනවා නම්.
මවල් අයියේ අපි තුන්දෙනෙන් කවර ජනාධිපති කරන්න. නියමයි එම්බල. එහෙනම් ඉතින් මං දැන් තෝරගන්නවා උඹලා තුන්දෙනෙන් ජනාධිපති කරන්නේ කවුද කියලා. අපේ කොල්ලෝ ටික මොකෝ කියන්නේ? ජනාධිපති කෙනෙක් තෝරමුද? ඒක හොඳයි ලොක්කා අපි තෝරමු. ඔන්න එහෙනම් අද ඉඳලා මම ඔය ඇමරිකාව කියන රටේ ජනාධිපති කරන්නේ මෙන්න මේ කෙරෝලේ ඉන්න තැඹිලි පාට කොළුවා. නැගිටපන් කොළු. මෙහෙට වරින්කෝ දැන්. මොකක්? මම දැකෝ එතකොට ඇමරිකාව ජනාධිපති බොල මේ මොකක්ද මේ වෙන්න යන්නේ? කෝ කිව්වම් වරෙන් බංශනික. හරි. දැන් ඔබ තමයි අද ඉඳලා මම ඔය ඇමරිකාව කියන දූපත හොයාගත්තට පස්සේ ඒ දූපතේ ජනාධිපතින් ඔබ තමයි. තේරුණාද? මොකද්ද කොල්ලෝ අර නම කිව්වේ? මට මතක නෑ. මොන නමද මවල් අයියේ? අයියෝ මට උඹලා ඉස්සලා කිව්වේ මොකද්ද නමක්? ඒ රට ජනාධිපතිනේ කවුද කියලා කිව්වේ? ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් අයියේ ඩොනල්ඩ් ට්‍රම්ප්. හරිද? ඔන්න අද ඉඳලා උඹේ නම ඩොනල්ඩ් ට්‍රම්ප්. හරිද? වෙන නම් මදාලා නෑ. අද ඉඳලා උඹේ නම ඩොනල්ඩ් ට්‍රම්ප්. තේරුණාද? මෙන්න මගේ කඩුව මෙන්න මගේ කැප් එක මේ දෙක උඹට අයිති. අද ඉඳලා මට වගේම මෙන්න මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාටත් උඹලා සලකන්න ඕනි. අපේ රටේ ජනාධිපති වෙන්න ඉන්න කෙනානේ මේ. මට වගේම උඹලා අපේ ගෝලෝ සෙට් එක මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සලකන්න ඕනි. තේරුණාද? අනිත් උන් දෙන්න කූඩු කරපන්. උන්ගෙන් වැඩක් නැහැ. මූට සලකන්න ඕනි. තේරුණානේ? ප්‍රොජෙක්ට් වගේ බලා ගන්න ඕනි. උඹලා තේරුණාද කොල්ලනේ? ඔව් ලොක්කා අපිට හොඳට තේරුණා. අම්මට සිරියනවා. බන්ටුව නේ බං ජනාධිපති කරේ. බන්ටුව මොන පිස්සුවක් කෙලියද දන්නේ නැහැ බං. ඒක තමයි බං මටත් මේ තියෙන බය. ඕක මොන පිස්සුවක් කෙලියද කියලා මටවත් හිතා ගන්න බෑ. ෂේප් එකේ හොඳ වදනක් ගහලා දාන්න ඕනේ. මොකද්ද ලියනෝනේ අර හොඳ වදන් ටිකක්. අපේ අනාගත ජනාධිපති ඕනි. එහෙනම් මේ හොඳ කතාවක් ඉදිරිපත් කරොත් හොඳයි නේද අපේ මේ සේවකයන්ට? හොඳයි. මම තමයි අනාගතයේ ඔයාලගේ ජනාධිපති වෙන්නේ. ඔයාලා තේරුණාද මේ සහෝදරවරුනි? අපේ ජනතාව අපි ආරක්ෂා කරන්න වග බලා ගන්නවා. ඒ වගේම අපි ඉක්මනට මේ ඇමරිකාව කියන දූපත හොයා ගන්නවා. අපිට ඉක්මනට මේ ඇමරිකාව කියන දූපත හොයා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඇමරිකාව කියන දූපත හොයාගත්තට පස්සේ මම තමයි ඔයාලගේ ජනාධිපති. මම එතකොට ගෙවල් බිම් ගොඩනැගිලි මාළු ටැංකි අනම්මනම් වැව් අමුණු ඔක්කොම ඉදිරි කරනවා. ඔයාලට වතුර බොන්න චූ කරන්න ටොයිලට් ඇන්ඩ් හැමදේම හදලා දෙනවා. තේරුණානේ? අනාගත එතකොට මහරජා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නේ මමයි. තේරුණාද? ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නේ මමයි. එහෙනම් මම කියන දේවල් තමයි ඔයාලා අහන්න ඕනේ. මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසභ පිළිස නොව. උඹලාගේ උණ්ඩු කුපච්ච හොයා ගැනීම උදෙසා පමණි. නෑ සෝරි. හරි ඕන එක. හරි. මේ උඹලාට තේරුණානේ? ආසින් වැටෙන එක දිය බිදක්වත් පොළොවට යන්න දෙන්න හොඳ නෑ පුතාලා. තේරුණානේ? ඔක්කොම එකතු කරලා මාළු ටැංකියක් හදන්න ඕනේ. උඹලාට තේරුණා තියෙන්නේ මම කියන එක? හරියනම් මගේ කතාව අවසానයි. රන්දි සීතිය ස්තුතියි. thank you. මොනවද බං මේක මේ කියවන්නේ? මාළු ටැංකි හදන්නයි, ගෙවල් හදන්නයි මොනවා හදන්න මේ පිස්සුද මේකට මේ? මට හිතුණා ඔක තඩි පිස්සුවක් කෙලිය කියලා. තව ටික වෙලාවකින් අපි යන්න ඕනේ ගෙදර. මූ මේ මෙහෙ දාලා හරි අපි යමන් ගෙදර. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. බලපං ඉතින් මේක මං කිව්වා වගේම තඩි පිස්සුවක් කෙලිනවනේ ඉතින් දාලා. දැන් අපි මොකද බං මේකට කරන්නේ? මොනව කරන්නද? වෙන දෙයක් බලන්න තමයි වෙන්නේ. හරි එහෙනම් මගේ සෙබළුනේ ඔන්න ඔයාලට ඔයාලගේ අනාගත ජනාධිපතිතුමාගෙන් ලැබෙන පළවෙනි යන්න. මෙන්න මේ අපේ හිරකාරයෙන් දෙන්නව දැම්මම ගිහිලා හිර කරන්න ඕනේ. අපේ තියෙන පැන යන්න බැරි දරුණුම හිර කුටියට දැක්කන් ගිහිල්ලා මේ දෙන්නව හිර කරලා දාන්න. බලන්න තේරුණාද කියන දේ? එසේ ජනාධිපතිතුමනි අපි දැන් මේක කරන්න. නැගිටපල්ලා ශනික. ඕයි බන්ටුවා. උඹට අමු කැවිලාද බං? නැත්නම් අමුෙන් කැවිලාද? ඒකනේ බං. බන්ටුවා PVC-ට වරෙන් බං PVC-ට වරෙන් අපි ගෙදර යන්න ඕනේ. උඹ මොන පිස්සුවද මේ කෙල්ල ගන්නේ? අපි හිරේට දාලා. මෝඩ බන්ටුවා. උඹට තේරෙන්නේ නැද්ද කියන එක? නැගිටපන් PVC-ට වරෙන්. යකෝ මම PVC-ෙන් තමයි ඉන්නේ. උඹලා මට බැනලා ලොකු වැරද්දක් කරගත්තේ. ඒ හින්දා දැන් දඩුවල් ලැබෙන්න ඕනේ. මුන් දෙන්නම දැම්මම ගිහිල්ලා හිර කරපළා. මේ දැම්මම ගිහිල්ලා හිර කරපළා. තේරුණාද? ගූ හතයි බලපංකෝ මේක කියන්නේ පිස්සුව. මේකයි මොලේ වයර් මාරුණානේ. වාර ටික පුස් කාලාද කොහෙද? සිස් බලපංකෝ දැන් ගෙදර යන්නත් බැරි විදිහට දන් දන්නේ බං. අනේ මන්ද බං. හරි දයමල්ලා ලොක්ක කිව්ව ඇහුණානේ. මගේ යාළුවනේ channel එක තාමත් subscribe කරේ නැත්තම් ගැම්මට දැම්මම subscribe පාරක් දාලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. හොදේ. ඔන්න ඒ වැඩේත් හරියනම් මේ උඹලගේ අනාගත ජනාධිපතිතුමාට දැන් හොඳටම බඩගිනි. කෝ කණ්ඩේරවරලා මොන හරි. හරි ජනාධිපතිතුමනි මං කණ්ඩේ අරන් එන්නම්. ශනික දුවලා ඵලයන්. අපේ අනාගත ජනාධිපතිතුමාට හොඳට බඩගිනිලු. හරි ලොක්ක මං ශනික අරන් එන්නම්.
නියමයි. අන්න එහෙම තමයි කැප්ටන් මාවල් ඉන්න ඕනි. ලොක්කා මේ අපිට ගොඩබිමක් පේනවා ඇති. අපිට ගොඩබිමක් පේනවා ඇති. ලොක්කා ශනිකෙන්න අපිට ගොඩබිමක් පේනවා ඇති. අපිට ගොඩබිමක් පේනවා. මොකක් ගොඩබිමක් පේනවද? ගොඩබිමක් පේනවද? ඔව් ලොක්කා ශනිකෙන්න. මොනවා? ඒ කියන්නේ ඇමරිකාවත් දන්නේ නැහැ. කැප්ටන් මාවල් අපි යන් ශනික බලන්න යන් ඇමරිකාවත් දන්නේ නැහැ. යමු. බඩි ඇත්තටම ගොඩබිමක් පේන්න දිනවද? ඈ බඩි. ඔව් ලොක්කා ඇත්තටම ගොඩබිමක් පේන්න දිනවා. අර ඇතින් ගොඩබිමක් පේන්න අර බලන්නකෝ. ඔහොමයි ගොඩබිමක් තමයි පේන්න තියෙන්නේ. ගොඩබිමක් තමයි. කැප්ටන් මාවල් මම ඔයාලට කිව්වා නේද අපිට ඇමරිකාව හොයාගන්න පුළුවන් කියලා. ඒක තමයි මට තේරුණා ඔයා දැක්ක ගමන් ඔයා අපේ රටේ පාලනය කරන්න පුළුවන් හොඳ ජනාධිපති කෙනෙක් වෙයි කියලා. මම ඒකමයි ඔයාව පත් කරේ. මට දැන් තවත් මේ පුනා කියන්නේ ඔයා තමයි අපේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් එකම එක්කෙනා. තේරුණාද? මම හිතනවා ඔයා දැන් ඔය අපි ඇමරිකාව කියන දූපත හොයාගත්තට පස්සේ දැන් හොයාගෙන තියෙන්නේ ගියාට පස්සේ රට හොඳට පාලනය කරයි කියලා. අපි එනම් මේක වෙනුවෙන් පාටියක් දාමුද? අදට අපි පාටියක් දාමු. මම නම් කියන්නේ කැප්ටන් මාවල් අපි ගිහිල්ලා පාටියක් දාමු. ඔව් ඒක හොඳයි අපි ගිහිල්ලා මෙන්න පාටියක් දාමු. මහාචාර්යතුමා මොකෝ එකපාරටම බය වුනේ? මොකද්ද ප්‍රශ්නේ? ග්‍රාමසේවක මහත්තයෝ මාර කෙසෙන්නේ කාල රේඛාවේ කළු කුහරයක් ඇතුළේ කාල රේඛාව ඇතුළේ කළු කුහරයක් ඇතුළේ මොනවා? මහාචාර්යතුමා අපි දැන් මොකද කරන්නේ? මහාචාර්යතුමා ඒක තමයි ග්‍රාමසේවක මහත්තයෝ මත් මේ කල්පනා කරේ සමහරකට මට පැය 6ක් 7ක් යන ඉඩ තියෙනවා මේකට විසඳුමක් හොයාගන්න නැත්තම් පැය 24ක් ශනික විසඳුමක් හොයාගන්න එනවා නැත්තම් අපි අර කාලය හරහා ගිහපු ළමයින්ට ලොකු කරදරයක් වෙන්න ඉඩ තියෙනවා ලොකු කරදරයක් වෙන්න ඉඩ තියෙනවා අනේ ඒක තමයි මහාචාර්යතුමා ශනික ඔයා ඉක්මන් කරලා උත්සාහ කරත් හොඳයි නැත්තම් අපි කාලය හරහා ගිහපු ළමයින්ට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ හරි ග්‍රාමසේවක මහත්තයා අපි පුළුවන් තරම් ඉක්මනට මේක හදමු මගේ යාළුවනේ channel එක තාමත් subscribe කරේ නැත්තම් ගැම්මට දැම්මම subscribe පාරක් දාලා අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න හොදේ